ඇයි අම්මට මොකද අම්මා දන්නේ නැත්තම් කටවහගෙන ඉන්න. දන්නේ නැති කෙහෙල්මල් අහන්න එපා. කොල්ලට මට ආරාධනයක් කරනවා පහුගිය කාලෙක ලංකාවේ අංක 1 පිරිමි පාසලකින් දේශනයකට. ප්‍රින්සිපල් කතා කරලා කියනවා මනුෂ්‍ය මහත්තයා ඔයා එන්න අපේ ඉස්කෝලේ ළමයින්ට දේශනයකට ළමයින්ට මම අහුව කවුද සර් ගන්න ළමයි මේ සැරේ අපි ගන්නේ ග්‍රේඩ් 9 9 වසර. මම අහුව ඇයි ඒ බුදු අම්මේ 9 වසර කියන්නේ මරු බඩුවේ 9 වසර කට්ටිය. මම අහුව ප්‍රින්සිපල් ගෙන් බැයිද සර් දෙමව්පියෝ ටික ගෙන ගන්න මනුෂ්‍ය මහත්තයා මගේ එක ග්‍රේඩ් එකක ඉන්නවා ළමයි 750ක් විතර. ඇයි 50 පන්ති 15ක් තියෙනවා. ගෙනාවොත් දෙමව්පියෝ 750ක් එනවා. ගෙන්නන්නද මං කව ගෙන්නන්න. එහෙනම් ඔයා එන්න උදේ 8ට. 8 ඉඳන් 10 වෙනකන් දෙමව්පියන්ට කතා කරලා අපි 10 ඉඳලා 12 වෙනකන් ළමයින්ට කතා වැඩසටහන් දෙකයි. මම ගියා මැඩම් උදේ 8ට. යනකොට 750න් 750ම වගේ ඇවිල්ලා වාඩි වෙලා. පැය දෙකක දේශනය. පැය දෙකක දේශනයකින් පස්සේ එක තරුණ අම්මා කෙනෙක් ඇවිල්ලා මයෙන් අහනවා මහත්තයාද දැන් ඔය අපේ පුතාලටත් දේශනයක් දෙනවා කියන්නේ මේකෙන් පස්සේ මං කොහොමද තමයි. අනේ මහත්තයෝ අමතක කරන්න එපා මගේ එකක් ඉන්නවත. ඔයා උන්ට කියන්න ලුණු ඇඹුල් ඇතුව. හැබැයි මං කිව්වා කියන්න එපා. ඒකට බයයි. මම මොනවද කියන්න ඕනේ කියන්නේ මොනවද මහත්තයෝ ශිෂ්‍යත්ව විභාගයේ 189ක් අරන් දැම්මේ මේ ඉස්කෝලේට. දානකොට හොඳට හිටියා. දැන් ගන්න දෙයක් නැහැ. මම ඇයි මුරණ්ඩුයි. දැන් අපිට ඒගොල්ලන්ගේ කිසි දෙයක් අහන්න බෑ. ඒගොල්ලන්ට කේන් තියෙනවා. ඇයි අම්මට මොකද? අම්මා දන්නේ නැත්තම් කටවහගෙන ඉන්න. දන්නේ නැති කෙහෙල්මල් අහන්න එපා. කොල්ලට කේන් තියෙනවලු. ඈ ඉස්කෝලේ යන්න නම් මොකද්ද ඔන්න ලැප්ටොප් එකක්ද මොකක්ද අරන් දෙන්න කියලා ලක්ෂ 3කට අරන් දීලා. අන්තර්ජාලය සම්බන්ධ කරලා දුන්නේ නැහැ කියලා ලැප්ටොප් එක ගෙනල්ලා ගැහුවලු අම්මගේ කකුල් දෙක ගාව කෑලි දෙකයි තියාගනින්. බෙක්ක හෙල්මල මට ඕනේ නැහැ. කොල්ලගේ වයස අවුරුදු 14යි. ශිෂ්‍යත්ව විභාගයේ 180 ගාණක්. ලංකාවේ හොඳම ඉස්කෝලේක මැඩම් අම්මා පෙන්නන්න බෑ. කොල්ලා දැන් හොඳ යෝජනාවක් කරනවා අම්මට මොකද්ද මට ඉස්කෝලේ යන්න නම් අරන් දීපන් බයික් එක. මට ඉන්දියන් කෙහෙල්මල් වැඩක් නැහැ. මට ඕනේ ජපන් එක. ලක්ෂ 10යි. අරන් දීපන්. බයික් එකක් ඉල්ලනවා ඉස්කෝලේ යන්න ඒක ඉන්දියන් එකක් වෙන්නත් බැයිලු. ඒ අම්මා මට කියනවා අනේ මහත්තයා දේශනේදී ළමයින්ට කියන්න අම්මලාට එහෙම කරන්න එපා පව් කියන්න. හැබැයි මං කිව්වා කියන්න එපා. අපිට පුළුවන් ද ඔවා දේශනවල කියන්න පුතේ දැන් ඉන්දියන් බයිසිකලුත් හොඳයි. ඔය ආණ්ඩුවේ රස්සා කරන අයටත් දුන්නේ ඉන්දියන්. දැන් උදේ 8ට එන්න ඕනේ උන් එන්නේ 12ට. මං කොහමද ඔවා කියන්න බෑ. ඔයා ගිහලා පන්ති බාරස හම්බ වෙන්න. පන්ති බාරස හම්බුනා මහත්තයෝ වැඩක් උනේ නෑ. ඇයි? ඒගොල්ලෝ පිළිගන්නේ නෑ. ඒගොල්ලෝ කියනවා අම්මා අපිට පිළිගන්න බෑ. ඔයාගේ පුතා දක්ෂ ළමයෙක්. ඔයාගේ පුතා ග්‍රේඩ් එකේ පළවෙනියා. ඔයාගේ පුතා හොඳ ළමයෙක්. බලන්න සර් අපේ පුතා ඔක්කොටම හොඳයිලු. මාව තමයි පෙන්වන්න බැරි. මං අහුව මොනවද අනේ ඔච්චර කරන මුරණ්ඩු වැඩම තමයි දැන් සර් හිතන්න බිත්තර තම්බලා තිබ්බොත් අහනවයි තැම්බුවේ. රවන්න එපා බිත්තර ගණන් අඩු කාලේ කතා මේ. දැනුත් බිත්තර අඩුයිනේ. බිත්තර තම්බලා තිබ්බොත් අහනවයි තැම්බුවේ. බැදලා තිබ්බොත් අහනවයි බැද්දේ. මං ළඟදි දවසක් බලන්න බැදලා තම්බලා දෙකම තිබ්බා. ඒක අහනවලු උඹට පිස්සුද බං? ඔන්න බඩු කෑලි. ශිෂ්‍යත්ව 180 ගාන. පන්ති බාරස කියන හොඳම ළමයා. අම්මා එක්කයි ගැටුම තියෙන්නේ. මම ඔයගොල්ලෝ කොහෙද? මෙන්න මේ කොළඹ හෝමගම පැත්තේ මං කිව්වා ඉතින් කැමති නම් හෙට උදේට ළමයාව එක්කන් එන්න අපේ පොලිස් ඒ කාලේ මම ළමා කාන්තාකාරයන් සිටියා මං කිව්වා එක්කන් එන්න. ඒ මොකටද සර් මං කිව්වා එහෙ ඉන්නවා රැවුල් කරකෝලා බඩ තියෙන තඩි පොලිස් කාරයෝ දෙන්නෙක් ධම්මලා ඔකගේ. ළමයි අපි ගාවට ඔයගොල්ලෝ එක්කන් එන්නේ බය කරව ගන්නනේ. ඈ ඉස්සර අපේ අම්මා අපිට බත් කවන්නේ පොඩි කාලේ මැඩම් මෙහෙමයි. පොලිස් කාරෙක් යනවන්න. ඒ කාලේ. දැන් මේ අපිව පෙන්නලා පුළුවන් ද ළමයින්ට බත් කවන්න අපි වගේ හැන්ඩ්සම් පොලිස් කාරයෝ. ඒවට කැමතිත් නෑ. අපිව පෙන්නලා බත් කවන්න පුළුවන් ද මේ මදුසන් මහත්තයා මේ විකාර කතා කරන්න එපා. ඒ කාලේ බත් කවන්නෙත් පොලිස් කාරයෝ පෙන්නලා. දැන් පොලිසියට බයත් නෑ. ඔය ළමයි. හරි. අපේ ආයතනයේ අපේ ප්‍රොෆෙෂනල් උපදේශන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයක් තියෙනවා. මේ වගේ ළමයි අපි ගාවට එක්කන් එනවා. ඒ ළමයි එක්ක පොඩ්ඩක් කතා කරලා මේ ළමයාට මෙහෙම ප්‍රශ්නයක් වෙන්න හේතුව මොකක්ද කියලා හොයලා ඒ ළමයාව යම් විදිහකට උපදේශනය කරන්න හැකියාවක් අපිට තියෙනවා. කිසිම වෙලාවක බෙහෙත් පැති නිකුත් කරන ආයතනයක් නෙවෙයි ඒ ආයතනය. ඒගොල්ලෝ කතා කරනවා විතරයි. මං කව එක්කන් එන්න ළමයාව. කතා කරලා බලමු ළමයාට ඔයා පෙන්නන්න බැරියයි. අනේ සර් පින් සිද්ධ වෙයි. මං හෙට උදේම එනවා. මොනවද සර් එනකොට ගේන්න ඕනේ. මං කව මුකුත් එපා ඔයාගේ මහත්තයා එක්කන් එන්න. හේ සර් ඒ නෝනා මගෙන් අහනවා සර් ඔය වැඩේට අපේ මිනිහා ඕනෙමද? මට ඉතින් කියන්න පුළුවන් මෙතන. දැන් අහනවා ඕනේ දෙහෙනම් ඒ කාලෙත් අපෙන් අහන්න තිබුණානේ. බුදුහාමේ ඔය යාළුවෙක් චලුත බලන්න එපා කොල්ලයි කෙල්ලයි. හොම්මෝ යාළුවෙක් චලුත. කොල්ලයි කෙල්ලයි බයික් එකේ යනවා දැක්ක ගමන් කියන්න පුළුවන් බයික් එක පදින්නේ කොල්ලා නෙමෙයි පිටිපස්සේ ඉන්න කෙල්ලෝකි පිටිපස්සේ හිටියට සීට් එක උඩ නැගලා මුගේ නකුටු ගහිච්ච බෙල්ලත් මිරිකගෙන ඕකීගේ හොම්බයි දත් වහල්ලයි පෙට්ටල් ටැංකියනුත් ඉස්සරහා. ඒ යාළුවෙක් චලුත. දැන් ඕගොල්ලෝ බයික් එකේ යනකොට දැන් මං ඒ අම්මා අද ඒ අම්මා කෙනෙක් දැක්කා ඉන්න අර ඉන්නේ අපේ වාහනේට ඉස්සරහින් ආවේ.
මගේ ගෝලයා කියනවා සර් අන්න නීත්‍යානුකූල නෝනයි මහත්තයා මම උඹ කොහොමද දන්නේ? ඇයි දැක්කේ නැද්ද මහත්තයා හිටියේ පෙට්‍රල් ටැංකිය උඩ නෝනා හිටියේ ලයිට් එකනුත් පිටිපස්සේ. ඇගේ ගෑවෙන්න බහකට ඵලය අර අගේට ඉන්නේ. අම්මේ යාළුවෙක් චලුත බලන්න එපා. පෙම් බස් දොඩන ඔයා ලැබුණොත් මගේ ජීවිතේ ඔයා උළු කැට ගඩොල් කැට කනවා. අම්මෝ ගෑන් ළමයි බස් ස්ටෑන්ඩ් වල යකඩ බට මෙහෙම නමන්නේ. මේ දැන් තමයි ගෑස් සිලින්ඩර් උස ගන්න අපි එනකම් බලන් ඉන්නේ. යාළුවෙක් චලුත අම්මේ නේ මං කව මහත්තයා එක්කන් එන්න. මහත්තයත් එක්ක අපි ටිකක් කතා කරලා බලමු ඔයාගේ ළමයා ඔය තරම් ප්‍රචණ්ඩයි. ඒ සැරේ අම්මා මට දීපු උත්තරේ තමයි අනේ සර් සමා වෙන්න. මට මගේ මහත්තයා එක්කන් එන්න විදිහක් නැහැ. තාත්තා ජීවතුන් අතර නැත්තම් කරන්න දෙයක් නැහැ. එක්කන් එන්න විදිහක් නැහැනේ. එහෙම එක්කෙන්න කියනවා නම් අපි මහා අසාධාරණ මිනිස්සු. මම තාත්තට මොකද වෙලා තියෙන්නේ? මගේ දෙවෙනි ප්‍රශ්නේ. අනේ මගේ මහත්තයා දැන් ඉන්නේ රට ගිහිල්ලා පිට රට. ඔව් ඒකත් ඉතින් කරන්න දෙයක් නැහැ. සමහර ආර්ථිකයත් එක්ක දෙමව්පියන්ට විදේශගත වෙච්ච දෙමව්පියෝ ඉන්නවා. ඒකත් මන් නැහැ කියන්නේ. හැබැයි මට දැනෙනවා මම යාගෙන් ඇහුවා ඒ අම්මගෙන් ඔයාගේ මහත්තයා රට යනකොට පුතාගේ වයස කීයද? ඒ සැරේ අම්මා මට කිව්වා සර් වයස අවුරුදු 4න් තමයි මගේ මහත්තයා රට ගියේ. දැන් පුතාට 14ක්. මගේ මහත්තයා එක දිගට අවුරුදු 10ක් රට අවුරුද්දකට සතියයි ආවේ. මේ අවුරුද්දට ආවා. ආයෙන්නේ ලබන අවුරුද්දේ. මට හිතෙන ඕනෝක පොඩි ප්‍රශ්නයක් වෙන්න ඇති කොල්ලා ප්‍රචණ්ඩ වෙන්න. ඇයි අම්මට මොකද? තාත්තා හිටියානම් පුතේ අම්මට එහෙම කතා කරන්න එපා පුතේ. නේද? අම්මා ආරක්ෂිතයි නේද? මට ඉස්කෝලේ යන්න බයික් එකක් ඕනේ. තාත්තා හිටියානම් පුතේ ඔබට තාම බයික් එකක යන්න බෑ වරෙන් මං ගිහින් දාන්නම්. කියයි නේද? ආන් ඒකයි මගේ කතාව. එහෙම නැතුව මම මේ විදේශගත වෙනවට විරුද්ධ කෙනෙක් නෙමෙයි. හැබැයි මම කියන්නේ මැඩම් දරුවන්ගේ ජීවිත තුල සුන්දර මතක තැන්පත් කරන්න පුළුවන් කාලේ අම්මයි තාත්තයි වෙන් වුණොත් ඒ ළමයින්ට ඉතින් හරි කනගාටුදායකයි. ඒ හින්දානේ අර දෙන්නෙක් ආවේ අම්මයි තාත්තයි දෙන්නම. අපි යන්නේ නැහැ කිසි ගමනක් තනියම. ඒ මිනිස්සු මොනතරම් පෝසත් දෙය ඇති. ඒගොල්ලෝ තීරණය කරනවා ගමන යන්න ඕන එකට තමයි. හැමෝටම එක්කන් ඉන්න බැරිව අපි බල් පිළිගන්නවා. හරි? මම අම්මට කිව්වා අම්මා. ඔයාගේ මට දැනෙන විදිහට ප්‍රශ්නයක් තියෙන්නේ ඔයාගේ දරුවාගේ ජීවිතේ. සුන්දරම මතක තැන්පත් වෙන කාලේ ඔයාගේ මහත්තයා ළඟ නැති එක ටිකක් බලපානවා ඇති. ඒ නිසා ඔයා පුළුවන් නම් ඔයාගේ මහත්තයා ලංකාවට ගෙන්නගෙන අවුරුදු 2ක් 3ක් තියාගන්න සමහරට පුතා හරියයි. ඒ සැරේ නෝනා මට කියනවා සර් විකාර කතා කරන්න එපා. මගේ මිනිහා රට ගිය ආසාවට නෙමෙයිනේ. මගේ මිනිහා රට ගිය ඔය කොල්ලට ගයක් හදන්න. මම හදනවද? හදනව නෙන්නම්. මේ සැරේ නිමාඩුවට හැම කොන්ක්‍රීට් එක කම්බි ගෙනාවා. අපි භෞතික සම්පත් එකතු කරනවා ගොඩ ගහනවා. සමහර වෙලාවට වැඩක් නැහැ. හොඳට මතක තියාගන්න. ඔබ ගාව තියෙන හැම කෙනෙක් ගාව මට පේනවා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන තියෙනවා. ඔබ හැමෝම ඔය ස්මාර්ට් ජංගම දුරකථනයට හරි ආදරෙයි. ඔබ ඕක හරියට වෙලාව බලලා charge කරනවා. ඒක වැඩිපුර charge ඕවර් charge කරන්නේ නැහැ. ඇයි? ඕකට කරදරයක් වෙයි හානියක් වෙයි කියලා. ඔබ ඕකෙන් සද්දයක් ආව ටක් ගාලා බලනවා මොකක්ද ආපු සද්දේ. ඔබ රැට ඕක ආරක්ෂිතව මෙට්ටයට කොට්ටයට ගහ ගන්නවා. ඔබ ඕක වැස්සට තෙමන්නේ නැහැ. ඔබ ඕකට නිසි ආරක්ෂාව දෙනවා. ඕකේ මුදල් ඉවර වෙනකොට හරි වෙලාව බලලා මුදල් ටික දානවා. හරිද නැද්ද? ඇයි? ඔබ ඔබේ දරුවට වැඩි ඕකට ආදරෙයි. තරහ වෙන්න එපා. ඔබට ඕක නැතුව ජීවත් වෙන්න බෑ. දරුවෝ පැය 2 3 4 5 දවස් නැති වුණාට ඔය යගෙට ඉන්නේ. හැබැයි ඔබට ඕක නැතුව බෑ. ඔබ මොන ආර්ථික මට්ටමක හිටියත් ඔබ ඕක හරියට පරිහරණය කරනවා. ඔකට කවරයක් දානවා. ඇයි? ඔබ දන්නවා මේකේ සර්කිට් එක විනාශ වුණොත් අට ලොකු පාඩුවක් වෙන බව. හැබැයි ඔබ දන්නවද? ඔබේ ඔය ළමයි දරුවෝ උන්ගේ දවස ගානේ බැටරි වීක් වෙනවා. උන්ගේ බැටරි බහිනකොට පොඩි පොඩි සද්ද දානවා. ඔයගලන්ට ඒව ඇහෙනවද? ඔයගොල්ලෝ ඒව ඇහුවද? ඔයගොල්ලෝ දවසකට වරක් දෙවරක් අරන් ওই බැටරිය පොඩ්ඩක් charge කළාද? කොහොමද කරන්නේ? ළඟට තුරුල් කරන්න අත්තරම් පුතේ. මං ඔබට හරි ආදරෙයිමයි පුතේ. ඔබේ ආදරණීය ස්වාමි පුරුෂයා දවසකට සැරයක් දෙකක් ඔබේ ඔය පණ අදින බැටරිය සහිත දරුවා ළඟට අරගෙන මගේ රත්තරම් පුතේ
තාත්තා උඹට හරි ආදරෙයි ඈ කිව්වද? කියන්න ඔබට වෙලාවක් තිබුණාද? කොහෙ විකාර කතා කරන්න එපා මහත්තයෝ. උන් යවන්න පුළුවන් ද දැන් ලොකු ළමයි. යන්න එපා තාත්තාස්සේ. තමසේ ගෑනු ළමෙක් මෙහෙනවා. මල විකාර. ගෑනු ළමයින්ට තමයි ගොඩක්ම තාත්තගේ ආදරය කරුණාව දයාව ස්පර්ශය ඕනේ. ඇයි ප්‍රතිවිරුද්ධ ලිංගිකයාගේ ස්පර්ශය? ආදරය කරුණාව දයාව. අඩුම තරමේ ඔබ දවසකට දෙතුන් වරක්වත් ඔබේ දරුවා ළඟට ගන්න. පපුවට තුරුල් කරගන්න. උන්ට කතා කරන්න. උන්ගේ දුක අහන්න. උන්ගේ සතුටත් එක්ක සතුටු වෙන්න. ඕවා මහ ලොකු වැඩ නෙමෙයි මුදල් යන ඒවා නෙවෙයි. හැබැයි අපිට ඒක කරන්න බැරි වුණා. නේද? උන්ට දැන් අම්මා තාත්තා දැනෙන්නේ නැහැ. උන් තාත්තා ඕගොල්ලෝ දරුවන්ට ආදරේ වුණාට ඕගොල්ලෝ දැනෙන්න කළා නැහැ. දැනෙන්න කළා නැහැ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. එහෙම දැනෙන්නේ නැති වුණාම උන් වෛර බඳිනවා. ඇයි අම්මට මොකද අම්මා කටවහන් ඉන්න මල විකාර අහනවා මගේ. උන්ට දැනෙන්නේ නැති වුණාම උන් ඔබෙන් ඉවත් වෙනවා. මත්ද්‍රව්‍ය වලට හුරු වෙනවා. සියදිවි හානි කරගන්නවා. අපරාධකාරයෝ බවට පත් වෙනවා. හැබැයි උන්ට වැරදිලා හරි දැනෙනවා නම් පව් අපේ අම්මා. පව් අපේ තාත්තා. අපි වෙනුවෙන් පුදුම කැපකිරීම කරපු මිනිස්සු අපේ තාත්තලා. අපිට ඒක දැනෙනවා අවුරුදු 52ක් වෙලා. හැබැයි මේ පොඩි උන්ට තමයි දැනෙන්නේ නැත්තේ. හේතුව දැනෙන්න ආදරය නොකිරීමේ මහා කනගාටුදායක සිද්ධිය.